සියලු දෙනාට සුබ දවසක්. විද්‍යා විෂය ධාරාව යටතේ යකඩ නිස්සාරණය කියන වැදගත් මාතෘකාවක් යටතේ තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ යකඩ නිස්සාරණය කියන මාතෘකාව යටතේදී විභාගයේ ප්‍රශ්න නිරන්තරයෙන් ඇහෙන මාතෘකාවක් තමයි මේ යකඩ නිස්සාරණය කියලා කියන්නේ. අපි අද බලමු කොහොමද මේ යකඩ නිස්සාරණය කරගන්නේ කියලා. යකඩ කියලා කියන්නේ සක්‍රියතාවයෙන් ඉතාමත් ටිකක් අඩු සක්‍රියතා ශ්‍රේණියේ මැදට වන්නට පිහිටි මූලද්‍රව්‍යයක් තමයි යකඩ කියලා කියන්නේ. ඒකින්ද මේ යකඩ ස්වභාවිකව වෙනත් මූලද්‍රව්‍ය එකට එකතු වෙලා සංයෝගයේ විදිහට පවතින විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් යකඩ කියන මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග එකතු වෙලා මෙන්න මේ Fe2O3 එහෙම නැත්නම් අපි කියනවා හීමටයිට් කියලා. මෙන්න මේ හීමටයිට් විදිහට තමයි යකඩ අඩංගු පස්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ලෝ පස් කියලා ස්වභාවිකව පවතින්නේ. මෙන්න මේ යකඩ අඩංගු පස් වලින් මෙන්න මේ යකඩ කියන ලෝහය නිස්සාරණය කරගන්න අපි පාවිච්චි කරනවා විශේෂ ඇටෝමක්. මෙන්න මේ ඇටෝමට අපි කියනවා ධාරා ඌෂ්මකය. මේ ධාරා ඌෂ්මකය නිෂ්පාදනය කරලා තියෙන්නේ අධික උෂ්ණත්වයකට කොරොත්තු දෙන අතිවිශේෂ ගඩොල් වර්ගයකින්. මෙන්න මේ ධාරා ඌෂ්මකය තුළට අපි යටින් ඇතුල් කරනවා සෙල්සියස් අංශක 650කට විතර රත් කරපු උණුසුම් වාතය. මේ උණුසුම් වාතය ටික මෙන්න මේ ධාරා ඌෂ්මකය තුළ ඉහළට යනකොට මේ ධාරා ඌෂ්මකය තුළ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 1100ත් 1900ත් අතර ප්‍රමාණයකට රඳවා ගන්නවා. අන්න ඒ අධික උෂ්ණත්වය යටතේ මෙන්න මේ ධාරා ඌෂ්මකය ඇතුළට ඇතුල් කරන අමුද්‍රව්‍ය විවිධාකාරයේ ප්‍රතික්‍රියාවන් වලට භාජනය වෙලා තමයි යකඩය නිස්පාරණය වෙන්නේ. මෙන්න මේ යකඩ නිස්සාරණය කරන්න ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි වෙනවා. එකක් තමයි යකඩ අඩංගු ලෝ පස්. එහෙම නැත්නම් හීමටයිට්. ඒ වගේම තමයි කැල්සියම් කාබනේට්. එහෙම නැත්නම් හුණුගල්. සහ කාබන්. එහෙම නැත්නම් කෝක්. මෙන්න කියන මේ මූලද්‍රව්‍ය තුන නැත්නම් අමුද්‍රව්‍ය තුන නිශ්චිත අනුපාතයකට මිශ්‍ර කරලා මෙන්න මේ ධාරා ඌෂ්මකය ඉහළින් එකතු කරනවා. මේ ධාරා ඌෂ්මකය ඉහළින් මේ ද්‍රව්‍ය ටික එකතු කරනකොට මේ උණුසුම් පාතය ටික ඉහළට යනකොට මේක ඇතුලේ විවිධාකාරයේ ප්‍රතික්‍රියා ගණනාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාවලින් පළමු ප්‍රතික්‍රියාව තමයි කාබන් එහෙම නැත්නම් කෝක් මේ ධාරා ඌෂ්මකයේ ඇතුලේ තියෙන ඔක්සිජන් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තවදුරටත් කාබන් එහෙම නැත්නම් කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් වායුව තමයි මෙන්න මේ හීමටයිට් එහෙම නැත්නම් Fe2O3 සමග ප්‍රතික්‍රියා කරන්නේ. මෙන්න මේ Fe2O3 කියන එක කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ ද්‍රව යකඩ ටික මෙන්න මේ ධාරා ඌෂ්මකයේ යට එකතු වෙනවා. අපට පුළුවන් මේ නලය පාවිච්චි කරලා ඒ ද්‍රව යකඩ ටික එළියට ලබා ගන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි මෙන්න මේ ලෝ පස් වල විවිධාකාරයේ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහට තියෙන අපද්‍රව්‍ය දෙකක් තමයි ඇලුමිනියම් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් සිලිකන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. මෙන්න මේ ඇලුමිනියම් ඩයොක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් ටික අපට මේ
ප්‍රතික්‍රියාවෙන් ඉවත් කරගන්න සිද්ධ වෙනවා අපද්‍රව්‍ය නිසා. අන්න ඒකට අපි දානවා හුණුගල්. හුණුගල් අධික උෂ්ණත්වයක් යටතේ වියෝජන ක්‍රියාවලියකට ලක් වෙනවා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව බවට. මෙන්න මේ හැදෙන කැල්සියම් ඔක්සයිඩ් ටික අර ඇලුමිනියම් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් ඇලුමිනේට්. ඒ වගේම තමයි මේ හැදෙන කැල්සියම් ඔක්සයිඩ් ටික සිලිකන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් සිලිකේට්. මෙන්න මේ දෙන්නට අපි කියනවා ලෝ බොර කියලා. මෙන්න මේ ලෝ බොර ටික ද්‍රවයක් විදිහට අර ද්‍රවයකඩයට ඉහළින් තැන්පත් වෙනවා. මේකෙන් තව වාසියක් වෙනවා මෙන්න මේ ද්‍රවයකඩය අර ධාරා උෂ්ණකය තුල තියෙන ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කිරීම වැළකෙනවා. මෙන්න මේ ද්‍රවයකඩ ටිකත් ඒ වගේම තමයි ලෝ බොර ටිකත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. හරි ලේසි. වැදගත්ම ප්‍රතික්‍රියාව මෙන්න මේක තමයි අපිට යකඩ නිස්සාරණය කරනකොට වැදගත්ම ප්‍රතික්‍රියාව මෙන්න මේක. එහෙනම් තවත් මේ වගේ පොඩි පාඩමකින් ඊළඟ වීඩියෝවෙන් හම්බෙමු.